ද මිනිස්ට්‍රි of ඇඩ්විකේෂන් අධ්‍යාපන ඇමති අංශයට එවගේම අධ්‍යාපන ඇමතිතුමීට කරුණා කරලා ඔය ඉංග්‍රීසි පොත තානම් කරන්න. ඒකට සල්ලි කීයක් වේද වුණොත් කවන්නේ. වැරදි ඔයගොල්ලන් කරුවේ. ඒ වගේ පොත් කිසිම පාසක කිසිම දරුවෙකුට දෙන්න බෑ ඉගෙන ගන්නට. වහම පොත් ටික ගෙනියන්න. ගෙනහිලා ගෙදර ලිපේ කෑම හොයන්න පාවිච්චි කරන්න. හැබැයි පාසල් වල නම් දෙන්න බෑ. දෙන්නත් එපා. මම සියලුම දෙමව්පියන්ට කියනවා ওই පොත කෙලින්ම කුණු බක්කිර දාන්න. දරුවන්ගේ අතට දෙන්න එපා. සියලුම පාසල් වල ගුරුවරයන්ට ප්‍රින්සිපල්තුමාලාට කරුණාකර ඒ පොත් බෙදා හරින්න එපා. ආපස්සට දෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට දෙන්න. ගෙනියන්නේ කියලා. ඇත්තටම රටට ආදරේ නම් හරි අමර සුරේ කියන පට්ටගාපු බලු වේසියෙක්. ඌ ගෑණියෙක් නෙවෙයි. ඌගේ අම්මට හොකවන්න ඌ ඕකිට ඇමරිකාවෙන් සල්ලි ගත්තනම් ඌගේ අම්මට තමයි හොකව ගන්න ඕන. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට නෙවෙයි, අනාගතයට නෙවෙයි. ඔය බලු වේසිට ඇත්තටම හුත්තලව කන්න බලු වේසිට මේ කරන වෙන මොකක්වත් හම්බ වුන්නේ. යකෝ පාරා බැල්ලි තෝ අධ්‍යාපන අමාත්‍ය තොට පුකයි පකයි ලැබ කණ්ඩ ආසාව නම් ගෙදර තියාගනින්. දරුවන්ට කියලා ලැබ කණ්ඩ යන්න එපා. හරිද?